Today, April 1st, 2026, 6:35 p.m., NASA's Space Launch System rocket lifted off the pad with 8.8 million pounds of thrust, carrying the Orion spacecraft and the Artemis 2 crew out to Earth orbit and beginning America's grand return. මිනිස්සු 4 දෙනෙක් Tamanගේ ජීවිත පරදුවට තියලා මීට කලින් අසාර්ථක වීමේ ලකුණු පෙන්눔 කරපු රොකට් එකක නැගලා මේ වෙද්දිත් අභ්‍යවකාශයට ගිහින් අවසන් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අන්නේ විදිහට මුළු ලෝකයම බලාගෙන හිටපු ඒ වගේම ලොකු කතාබහක් ඇති කරපු NASA ආයතනයේ Artemis 2 මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2026 අප්‍රේල් 1 වෙනිදා හවස 6:35ට NASA ආයතනයේ SLS රොකට් එක පවුම් මිලියන 8.8ක දැවැන්ත බලයක් සහිතව අභ්‍යවකාශයට දියත් කරනු ලැබුවා. ඒ ඔරායන් අභ්‍යවකාශ යානයත් සමග Artemis 2 ගගනගාමීන් පිරිස පෘථිවි කක්ෂයෙන් ඔබට ගෙන යමින් ඇමරිකාවේ ඒ දැවැන්ත අභ්‍යවකාශ පුනරාගමනය සනිටුහන් කරමිනුයි. හැබැයි මේ ගමන පිටුපස තියෙන්නේ හැමෝම දන්නා සුන්දර කතාවක් විතරක් නෙවෙයි. මේ රොකට් එක නිර්මාණය කරන්න සැලසුම් කරපු කාලයට වඩා අවුරුදු ගණනාවක් පමා වුණා වගේම විශාල මුදලකුත් මේ වෙනුවෙන් වියදම් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මීට කලින් කරපු පරීක්ෂණ වලදී ඉංජිනේරුවන් පවා බලාපොරොත්තු නොවූ අයුරින් මේ රොකට් එකේ ඇතැම් කොටස් අසාර්ථක වෙලායි තිබුණේ. විශේෂයෙන්ම මේ ගගනගාමීන්ගේ ආරක්ෂාවට තියෙන වැදගත්ම කොටසක් හරිම භයානක විදිහට ක්‍රියා කරපු බව NASA ආයතනය දැනගෙන හිටියත් ඔවුන් සියල්ලම සූදානම් කියමින් මේ ගමන දියත් කළා. ඇත්තටම NASA ආයතනය තවමත් ප්‍රසිද්ධියේ නොකියන ඒ භයානක ඇත්ත මොකක්ද? මේ දේවල් හංගගෙන ඒ ගගනගාමීන් 4 දෙනාව ඔවුන් මේ යවලා තියෙන්නේ මොන වගේ අවදානමකටද? අන්න ඒ ගැන සම්පූර්ණ විස්තරය අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එක බලන ඔබ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like කරලා රැඳෙන්න අපිත් සමගම මේ වීඩියෝවේ අවසානය දක්වා. ග්‍රීන් ලයිට් එක දුන්නට පස්සෙත් මතුවුණු මාරාන්තික ගැටලු. සාමාන්‍යයෙන් NASA ආයතනයේ ඕනෑම විශාල මෙහෙයුමකට කලින් ෆ්ලයිට් රෙඩිනස් රිවිව් කියලා පරීක්ෂණයක් පවත්වනවා. එහිදී සෑම අංශයකම ඉංජිනේරුවන් එකතු වෙලා රොකට් එකේ සෑම කොටසක්ම පරීක්ෂා කරලා සියල්ල සාර්ථකයි නම් විතරක් මෙහෙයුමට අවසර දෙනවා. ඒක තමයි මුළු ලෝකයටම NASA ආයතනයේ පවසන අවසාන සහතිකය. අපි හැමදේම පරීක්ෂා කළා, අපි දැන් සූදානම් කියන එක. අන්නේ විදිහට 2026 මාර්තු 12 වෙනිදා Artemis 2 මෙහෙයුමටත් ඒ නිල අවසරයේ හෙවත් ග්‍රීන් ලයිට් එක ලැබුණා. හැබැයි පුදුමයට කරුණ තමයි අප්‍රේල් 1 වෙනිදා දියත් කරන දිනේ ප්‍රකාශයට පත් කරපු ඒ මාධ්‍ය සාකච්ඡාවේදීම තවත් අලුත් තාක්ෂණික ගැටලු 3ක් NASA ආයතනයේ හෙළිදරව් කිරීම. ඔවුන් මේවා ඉතාමත් සුළු දේවල් විදිහට පෙන්වන්න උත්සාහ කළත් ඒවායේ ඇත්තම තත්ත්වය හරිම භයානකයි. පළමු ගැටලුව තමයි රොකට් එකේ දිශාව පාලනය කරන පද්ධතියේ ඇති වුණු දෝෂය. රොකට් එකක් අභ්‍යවකාශයට යද්දී ඒක කෙලින්ම යන්නේ නැහැ. ඒක නිතරම Tamanගේ දිශාව නිවැරදි කර ගන්න ඕන. ඒ සඳහා පාවිච්චි කරන ඇක්චුවේටර්ස් කියන උපකරණ වල අමුතු දත්ත දකින්න ලැබුණා. පුදුම දේ තමයි මේ දෝෂය මුලින්ම හඳුනාගත්තේ Artemis 3 මෙහෙයුම වෙනුවෙන් හදපු උපකරණ වලින් වීම. NASA ආයතනය Artemis 2 රොකට් එකේ තියෙන මේ කොටස් පරීක්ෂා කරන්න පටන් ගත්තේ මෙහෙයුමට ග්‍රීන් ලයිට් එක දුන්නටත් පස්සේ. මේ පද්ධතියේ පොඩි හරි දෝෂයක් ඇති වුණොත් රොකට් එක පාලනයෙන් ගිලිහී යන අතර එවැනි අවස්ථාවක ගගනගාමීන්ට බේරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය උනේ යානයේ ගමන් මඟ පෙන්වන පද්ධතියේ ඇති වුණු අස්ථාවර බවයි. රොකට් එක කොහෙද තියෙන්නේ, කොහෙද යන්නේ කියලා නිවැරදිව තීරණය කරන්නේ මේ පද්ධතිය මගින්. පරීක්ෂණ වලදී මේකෙන් වැරදි දත්ත ලැබෙන්න පටන් ගත්තා. NASA ඉංජිනේරුවන් මේකට කරපු විසඳුම තමයි burn in කියලා හඳුන්වන ක්‍රමය. ඒ කියන්නේ ඒ කොටස දිගින් දිගටම ක්‍රියා කරවලා බලාපොරොත්තු නොවූ දෝෂ ඇති වෙනවද කියලා බලන එකයි. හැබැයි මේකෙන් ප්‍රශ්නය මුලින්ම විසඳෙන්නේ නැහැ. වෙන්නේ ඒකේ තියෙන අවදානම පොඩ්ඩක් අඩු වෙන එක විතරයි. සඳට යන ගමනේදී මේ දත්ත පොඩ්ඩක් හරි වැරදුනොත් යානය සඳ මග හරින්න හෝ ආපහු එන්න බැරි මාවතකට ඇතුළු වෙන්න ඉඩ තිබුණා. තුන්වෙනි ගැටලුව තමයි රොකට් එක සහ පොළොවේ පාලන මධ්‍යස්ථානය අතර ඇති වුණු සංනිවේදන බිඳ වැටීම. පෙරහුරු වලදී රොකට් එකත් එක්ක තිබුණු සම්බන්ධතාවය తాවකාලිකව නැති වී ගොස් තිබුණා. NASA ආයතනය පැවසුවේ ඔවුන් ඒ ගැන කටයුතු කරමින් සිටිනවා කියලා මිසක් ඒක සම්පූර්ණයෙන්ම විසඳුවා කියලා නෙවෙයි. දියත් කරන වෙලාවේදී තත්පරයක සංනිවේදන බිඳ වැටීමක් පවා මාරාන්තික තීරණයක් ගන්න පරක්කු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම පරීක්ෂා කරලා අවසන් නම් ඇයි තවමත් මෙහෙයුමට හරියටම දවස් කිහිපයකට කලිනුත් අලුත් ප්‍රශ්න මතුවෙන්නේ? මාස ගණනාවක පුහුණුවීම්, දවස් ගණනක ඉංජිනේරුවන්ගේ පරීක්ෂණ සහ අවසාන ග්‍රීන් ලයිට් එක දුන්නට පස්සෙත් මේ වගේ අවදානම් තියාගෙන ගමන දියත් කිරීම ඇත්තටම ප්‍රශ්නයක්.
තාපාවරණයේ දෝෂ සීල් එකේ ගැටලු සහ මේ අලුත් තාක්ෂණික ප්‍රශ්න මැද තමයි ඒ ගගනගාමීන් 4 දෙනා Tamanගේ ඉරණම තීරණය කළේ. ඉතින් මේ වගේ බරපතල තාක්ෂණික දෝෂ කීපයක් තියාගෙන NASA ආයතනය මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ගැන ඔබ මොකද හිතන්නේ? ඒ ගගනගාමීන් 4 දෙනා ඇත්තටම ආරක්ෂිතව ආපහු එවිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරලා කියන්න. 2016 දී දියත් කරන්න තිබුණු ඒත් අවුරුදු ගණනාවක් පරක්කු වුණු රොකට් එක. ඇත්තටම NASA ආයතනය මුලින්ම ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට පොරොන්දු වුණේ මේ රොකට් එක 2016 වෙද්දී දියත් කරන්න සූදානම් කරනවා කියලා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක මුදලකුත් වෙන් කරලා තිබුණා. හැබැයි අවසානයේ මේ රොකට් එක දියත් වුණේ 2022 නොවැම්බර් මාසයේදී. ඒ කියන්නේ සැලසුම් කරපු කාලයට වඩා අවුරුදු 6ක්ම පරක්කු වෙලා. අන්න ඒ වෙද්දී නිෂ්පාදන වියදම මුලින් ඇස්තමේන්තු කරපු ඩොලර් බිලියන 5 සිට ඩොලර් බිලියන 23ක් දක්වා දැවැන්ත ලෙස වැඩි වෙලා තිබුණා. එකම එක වතාවක් මේ රොකට් එක දියත් කරන්න යන වියදම ලෝකයේ සමහර රටවල් Tamanගේ සම්පූර්ණ අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් අවුරුද්දකට වියදම් කරන මුදලටත් වඩා වැඩි. ඉතින් මේ වගේ අතිවිශාල වියදමක් දරපු ඒ වගේම අවුරුදු ගණනාවක් පරක්කු වුණු රොකට් එකක තමයි දැන් මේ මිනිස්සු 4 දෙනෙක්ව යවලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මේ SLS රොකට් එක ලෝකයේ මෙතෙක් නිර්මාණය කරපු මිල අධිකම රොකට් එක විදියටයි සැලකෙන්නේ. NASA ආයතනයේම පරීක්ෂකයන් පවසන්නේ මේ රොකට් එක හදපු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දෝෂ සහිත එකක් බවයි. NASA ආයතනයේ වියදම් සහ කාලය කළමනාකරණය ගැන වග කියන ආයතන කිහිපයක්ම මේ ගැන දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කරලා තිබුණා. එහෙනම් ඇයි NASA ආයතනය තවමත් මේ රොකට් එකම පාවිච්චි කරන්නේ? ඒකට හේතුව තමයි මේ වෙද්දි ලෝකයේ මිනිස්සුන්ව සඳට යවන්න පුළුවන් මට්ටමේ තියෙන එකම රොකට් එක මේක වීම. ඇත්තටම SpaceX ආයතනයේ Starship යානය තවමත් තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒ වගේම Blue Origin සමාගමේ රොකට් එකත් තවම සම්පූර්ණයෙන්ම සූදානම් නැහැ. ඉතින් NASA ආයතනයට වෙන කරන්න දෙයක් නැති නිසාම ඕන්ට මේ SLS රොකට් එක පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හරියට NASA ආයතනයේම ප්‍රාණ අපකරුවෙක් බවට පත්වුණු තත්වයක් විදිහටයි විචාරකයන් දකින්නේ. මෙහිදී තවත් විශේෂ ප්‍රශ්නයක් මතුවෙනවා. 1960 සහ 70 දශකවල NASA ආයතනය සාර්ථකව මිනිස්සුන්ව සඳට යවලා ආපහු ගෙන්න ගත්තා. එහෙනම් ඇයි දැන් මේක මෙච්චර අමාරු? එදා මිනිස්සුන්ව සඳට ගෙනියපු Saturn V රොකට් එක හරිම සාර්ථක එකක්. හැබැයි අද වෙද්දී ඒ රොකට් එක හදපු කර්මාන්ත ශාලාව වහලා දාලා ඉවරයි. ඒ කොටස් හදපු ඉංජිනේරුවන් දැන් විශ්‍රාම ගිහින් හෝ මිය ගිහින්. ඒ තාක්ෂණය ආපහු පටන් ගන්න පුළුවන් විදිහට සුරක්ෂිත කරලා තිබුණෙත් නැහැ. අන්න ඒ නිසා NASA ආයතනයට දැන් මේ හැමදේම ආපහු මුල ඉඳන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අලුත්ම රොකට්, අලුත්ම පද්ධති, ඒ වගේම අලුත්ම ගැටලු. ඒ විතරක් නෙවෙයි මේ මෙහෙයුම පිටුපස ලොකු දේශපාලන බලපෑමකුත් තියෙනවා. 2026 මුලදී ට්‍රම්ප් පාලනය යෝජනා කළේ ආටමිස් 3 මෙහෙයුමෙන් පස්සේ මේ සම්පූර්ණ SLS වැඩසටහනම නතර කරන්න කියලයි. ඒ කියන්නේ ඩොලර් බිලියන ගණන් වියදම් කරපු මේ රොකට් එක පාවිච්චි කරන්නේ ගමන් 3කට විතරයි. ඉතින් NASA ආයතනයට තියෙන ලොකුම පීඩනය තමයි මේ ගමන කොහොම හරි සාර්ථක කරගන්න එක. මොකද මේ මෙහෙයුම පොඩ්ඩක් හරි පරක්කු වුණොත්, එහෙමත් නැත්නම් අසාර්ථක වුණොත් මුළු වැඩසටහනටම වෙන් කරන මුදල් නතර වෙන්න ඉඩ තියෙනවා. ආටමිස් 1 සහ ආටමිස් 2 මෙහෙයුම් අතර කාලය අවුරුදු 4ක් විතර වෙනවා. මේ කාලය ඇතුළත SpaceX සමාගම මිනිසුන් සහිත මෙහෙයුම් දසදහස් ගණනක් සිදු කරලා Tamanගේ තාක්ෂණය දියුණු කරගද්දී NASA ආයතනය එකම එක ගමනක්වත් ගියේ නැහැ. ඒ කියන්නේ මේ රොකට් එක හදන අයට ඒ වැරදි වලින් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අවුරුදු 4කට පස්සේ ආයෙත් මේ රොකට් එක දියත් කළා කියන්නේ හැමදේම ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්නවා වගේ වැඩක් වුණා. මේ වගේ අවදානමක් මැද තමයි ඒ ගගනගාමීන් 4 දෙනා සඳ බලා යන්න පිටත් උනේ. ඉතින් මේ රොකට් එකේ වියදම සහ පරක්කු වීම ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. NASA ආයතනය පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරපු ඒ මාරාන්තික ප්‍රශ්නය. NASA ආයතනයේ ඉංජිනේරුවන් පවා එක පාරටම නිහඬ වුණු ඇහුවම එක කිලිපොලා යන ප්‍රශ්නයක් ගැනයි දැන් අපි කතා කරන්න යන්නේ. ඒ ප්‍රශ්නය හරිම සරලයි. මේ මෙහෙයුමට යන ගගනගාමීන් 4 දෙනා මිය යන්න තියෙන සම්භාවිතාවය කොච්චරද කියන එකයි ඒ ප්‍රශ්නය. 2026 මාර්තු 12 වෙනිදා පවත්වපු පරීක්ෂණ සමාලෝචනයේදී ආටමිස් 2 මෙහෙයුම් කළමනාකරන කණ්ඩායමේ සභාපති සහ වසර 36ක පළපුරුද්දක් තියෙන ජෝන් හනිකට්ගෙන් තමයි මේ ප්‍රශ්නය කෙලින්ම ඇහුවේ. මෙම රොකට්ටුවට මිනිස්සු 4 දෙනෙක් නැගීමට කලින් මෙහි ආරක්ෂාව ගැන සියලුම විස්තර දැනගෙන සිටිය යුතු ප්‍රධානම පුද්ගලයා ඔහුයි. හැබැයි ඔහු ඒ ප්‍රශ්නයට කෙලින්ම උත්තරයක් දෙනවා වෙනුවට හරිම අපහැදිලි සහ අමුතුම උත්තරයක් ලබා දුන්නා.
ඔහු කිව්වේ අලුත්ම රොකට් එකක පළමු ගමනේදී අසාර්ථක වීමේ සම්භාවිතාවය දෙකෙන් එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අලුත් රොකට් වලින් භාගයක්ම පළමු ගමනේදී අසාර්ථක වෙනවා. හැබැයි ආටමිස් 2 කියන්නේ මේ රොකට් එකේ දෙවෙනි ගමනයි. ඉතින් ඒ අනුව මෙහි අවදානම මීට වඩා ගොඩක් අඩු වෙන්න ඕන. නමුත් හනිකට පැවසුවේ මෙහි අවදානම දෙකෙන් එකකට වඩා අඩු වුණත් 50න් එකකට වඩා වැඩි කියලා. මේක ඇහුවම ඕනම කෙනෙකුට තේරෙනවා මෙහි තියෙන අවදානම කොයිතරම් දරුණුද කියලා. ඇත්තටම NASA ආයතනයේ සතුව මේ මෙහෙයුමේ අවදානම ගැන නිවැරදිම දත්ත තිබෙනවා. ඒ වගේම ගින්නක් ඇතිවීම, රොකට් එක පිපිරීම, පාලනයෙන් ගිලිහී යාම වැනි හැම අසාර්ථක වීමක් ගැනම ඔවුන් ගණනය කිරීම කරලායි තියෙන්නේ. හැබැයි ඔවුන්නේ දත්ත ප්‍රසිද්ධ කරන්නේ නැහැ. 2020 දී SpaceX යානය යවන්න කලින් ඔවුන් කිව්වා මෙහි අවදානම 276න් එකක් කියලා. ඒ වගේම 2024 දී Boeing යානය යවද්දි කිව්වා අවදානම 295න් එකක් කියලා. ඉතින් ඇයි මේ පාර විතරක් NASA ආයතනයේ මෙහෙම නිහඬව ඉන්නේ? ඉතිහාසයේ පුරාම NASA ආයතනයේ මේ වගේ දේවල් කරලා තියෙනවා. Apollo මෙහෙයුම් කාලයේදීත් ඔවුන් රහසිගතව පරීක්ෂණයක් කරලා බැලුවා සඳට ගිහින් නිරුපද්‍රිතව ආපහු එන්න තියෙන සම්භාවිතාවය කොච්චරද කියලා. එහිදී හෙළි වුණේ ඒක 105කටත් වඩා අඩුයි කියලා. ඒත් NASA පාලනාධිකාරිය තීරණය කළා ඒ දත්ත ලෝකයට හෙළි නොකරන්න. ඔවුන්නේ වාර්තා කොච්චර හොඳට බලලා දැම්මද කියනවනම් දශක ගණනාවකට පස්සෙවත් ඒ එක ලියවිල්ලක්වත් හොයාගන්න බැරි වුණා. දැන් ආපහු ඒ දේම සිද්ධ වෙනවා. NASA ආයතනයේ පරීක්ෂක ජෙනරාල්වරයා දැනටමත් අනතුරුවඟ තියෙනවා මෙවැනි මෙහෙයුම් 40න් එකක් බරපතල ගැටලු වලට මුහුණ දෙනවා කියලා. වසර 30ක් පුරා ක්‍රියාත්මක වුණු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් වල අවදානම තිබුණේ 67න් එකක්. ඉතින් ඒ අනුව බැලුවොත් ආටමිස් මෙහෙයුම ෂටල මෙහෙයුම් වලට වඩා දෙගුණයක් විතර භයානකයි. තවත් බරපතල දෙයක් තමයි මේ මෙහෙයුමට තියෙන ලොකුම තර්ජනය විදිහට හඳුනාගෙන තියෙන ශුද්‍ර උල්කාපාත. මේවා අභ්‍යවකාශයේ පැයට සැතපුම් දසදහස් ගණනක වේගයෙන් පියාසර කරන කුඩා ගල් කැබලි. මේවා හඳුනා ගන්න හෝ මගහරින්න බෑ. මේ ගැන හනිකට්ගෙන් ඇහුවම ඔහු දුන්න උත්තරය උනේ අපි ඒවායින් අදහස් කරන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ කියන එකයි. මෙහෙයුමේ ප්‍රධානියා මෙහෙම කියද්දිත් ඔවුන් මේ රොකට් එක දියත් කරලා ඉවරයි. NASA ආයතනය මුලින්ම නීතියක් දාලා තිබුණා ගගනගාමීන් අහිමිවීමේ අවදානම 75න් එකකට වඩා වැඩි නම් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඉතින් ඔවුන්නේ නීතිය රැක්කද කියලා අපි දන්නේ නැහැ. මොකද ඔවුන් Tamanගේ රහසිගත වාර්තා හෙළි කරන්නේ නැති නිසා NASA ආයතනයෙන් පිටත කිසිම කෙනෙකුට මේ මෙහෙයුම ඇත්තටම කොයිතරම් ආරක්ෂිතද කියලා තහවුරු කරන්න විදිහක් නැහැ. කිසිවෙකුත් පරීක්ෂා නොකළ ඒ රහසිගත අලුත් වැඩියාව ඕනෑම රොකට් එකක් මිනිස්සු රැගෙන යන්න කලින් බෙඩ් ඩ්‍රෙස් රිහර්සල් කියලා හඳුන්වන විශේෂ පෙරහුරුවකට ලක් කරනවා. මෙහිදී කරන්නේ රොකට් එකට නියමිත ඉන්ධන පුරවා නියමිත පීඩනය ලබා දී එන්ජිම පනගැන්වීම හැර අනෙක් සියලුම දේ දියත් කරන දවසේ වගේම සිදු කර බැලීමයි. ආටමිස් 2 මෙහියුමේදීත් මේ පෙරහුරුව දෙවතාවක්ම සිදු කළා. දෙවෙනි අවස්ථාවේදී සියල්ල සාර්ථකයි කියලා බැලූ බැලමට පෙනුණත් NASA ඉංජිනේරුවන් දිගින් දිගටම කළ පරීක්ෂණවලදී ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක් සොයාගත්තා. පෙබරවාරි මාසයේ අගවේදී ඔවුන් හඳුනාගත්තා රොකට් එකේ ඉහළ කොටස හරහා හීලියම් වායුව නිවැරදිව ගලා යන්නේ නැති බව. ඇත්තටම රොකට් එකක් ඇතුලේ හීලියම් කියන්නේ ඉන්ධනයක් නෙවෙයි. නමුත් ඒක ඉන්ධන වලටත් වඩා වැදගත් කාර්යයක් ඉටු කරනවා. හීලියම් තමයි රොකට් එකේ ඉන්ධන පද්ධතියේ පීඩනය ස්ථාවරව පවත්වාගෙන යන්නේ. හීලියම් ගලා යාම පරක්කු වුණොත් හෝ නතර වුණොත් එන්ජිමට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අසමතුලිත වෙලා මුළු රොකට් එකම පිපිරී යන්න පවා පුළුවන්. මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. මේක දරුණු දාම් ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකි මාරාන්තික ගැටලුවක්. මේ ප්‍රශ්නය නිසාම NASA ආයතනය මාර්තු මාසයේ දියත් කිරීම නතර කරලා රොකට් එක ආපහු පරීක්ෂණාගාරයට රැගෙන ආවා. ඉංජිනේරුවන් එක්ස්රේ පරීක්ෂණ පවා පාවිච්චි කරලා මේ රහස හොයාගන්න උත්සාහ කළා. අවසානයේ ඔවුන් සොයාගත්තේ ඉතාමත් සරල නමුත් භයානක දෙයක්. රොකට් එකේ ඉහළ කොටසේ තිබුණු සීල් එකක් පොඩ්ඩක් ඇරපී තිබීම නිසා හීලියම් ගලා යාමට බාධා වෙලා තිබුණා. ඇත්තටම මේ සීල් එක තියෙන්නේ රොකට් එකේ ඉතාමත් තීරණාත්මක කොටසකයි. ඒ තමයි ගගනගාමීන්ව පෘථිවි කක්ෂයෙන් මිදිලා සඳබලා රැගෙන යන මොහොතේ ක්‍රියාත්මක වන කොටස. ඒ අවස්ථාවේදී මේ සීල් එකේ යම් දෝෂයක් වුණොත් ගගනගාමීන් සඳ දෙසට විසිවී යනවා මිසක් ඔවුන්ට ආපසු එන්න කිසිම ක්‍රමයක් ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම ඉංජිනේරුවන් මේ සීල් එක අලුත් වැඩියා කරලා නැවත නැවතත් පරීක්ෂා කළා. නමුත් මෙතනදී තමයි NASA ආයතනය ඉතාමත් මතභේදාත්මක තීරණයක් ගත්තේ. මේ සීල් එක අලුත් වැඩියා කළාට පස්සේ ඔවුන් තීරණය කළා ආයෙත් වතාවක් අර බෙඩ් රෙස්ට් රිහර්සල් කියන අවසාන පෙරහුරුව සිදු නොකරන්න.
ඒකට හේතුව විදියට ඔවුන් කිව්වේ රොකට් එකට අධික සීතල සහිත ඉන්ධන පුරවන සෑම වතාවකම රොකට් එකේ ලෝහ කොටස් වලට දැඩි පීඩනයක් ඇතිවන බවයි. ෆැරන්හයිට් අංශක ඍණ 423ක සීතලකදී ලෝහ කොටස් හැකිලෙන නිසා නැවත නැවතත් ඒ පීඩනය ලබා දීම අනතුරුදායක බව ඔවුන් විශ්වාස කළා. ඒ කියන්නේ අර අලුතින් හදපු සීල් එකේ ශක්තිය දියත් කරන දවසේ පීඩනයට ඔරොත්තු දෙනවද කියලා ඔවුන් කලින් පරීක්ෂා කළේ නැහැ. ඒ සීල් එක මුලින්ම ඒ පීඩනයට මුහුණ දුන්නේ ගගනගාමීන් 4 දෙනා රොකට් එක උඩ වාඩි වෙලා ඉද්දිමයි. කාලය වේගයෙන් ගෙවී යන නිසා සහ තවත් පරක්කු වෙන්න බැරි නිසා NASA ආයතනයේ ඒ දෙවන්ත අවදානම ගන්න තීරණය කළා. ඇත්තටම NASA ආයතනයේ මේ වගේ තීරණයක් ගත්තු පළවෙනි වතාව මේක නෙවෙයි. 1986 දී සිදු වුණ චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටල අනතුරටත් හේතු වුණේ මෙවැනිම සීල් එකක ඇති වුණු දෝෂයක්. එදා ඉංජිනේරුවන් අනතුරු අඟවද්දීත් පාලනාධිකාරිය ඒක නොසලකා හැරලා ෂටලේ දියත් කළා. අවසානයේදී දියත් කරලා තත්පර 73කින් ෂටලේ පුපුරා ගිහින් ගගනගාමීන් 7 දෙනෙකුට Tamanගේ ජීවිත හිමි වුණා. අදටත් NASA ආයතනයේ ඒ වගේම අවදානමක් මේ මෙහෙයුමේදීත් ගත්තාද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ බරපතල තාක්ෂණික දෝෂයක් තියාගෙන අවසාන පෙරහුරුවත් නොකර ගමන දියත් කිරීම ගැන ඔයාලා මොකද හිතන්නේ? NASA ආයතනය ගත්තේ නිවැරදි තීරණයක්ද? පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. තම ජීවිතයේ පරදුවට තැබූ ඒ අභීත ගගනගාමීන් 4 දෙනා. අපි මෙතෙක් කතා කළේ රොකට් එක ගැන වුණත් මතක තබා ගන්න මේ රොකට් එක ඇතුලේ ඉන්නේ නිකන් පරීක්ෂණ බෝනික්කො නෙවෙයි. ඔවුනුත් අපි වගේම ලේ මස් වලින් හැදුණු පෞල් ජීවිත ගත කරන සැබෑ මිනිස්සු 4 දෙනෙක්. මේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ 50 හැවිරිදි රීඩ් වයිස්මන්. එහි නියමුවා විදිහට දියණියන් 4 දෙනෙකුගේ පියෙකු වන 49 හැවිරිදි වික්ටර් ග්ලෝවර් කටයුතු කරනවා. ඒ වගේම ක්‍රිස්ටිනා කොක් පෘථිවියෙන් මෙතරම් ඈතට ගිය පළමු කාන්තාව බවට පත්වෙද්දී ජෙරමි හැන්සන් පෘථිවි කක්ෂයෙන් ඔබට යන ප්‍රථම ඇමරිකානු නොවන ජාතිකයා බවට පත්වෙනවා. ඔවුන්ගේ මේ ගමනේ ප්‍රධානම අරමුණ සඳ මත පය තැබීම නෙවෙයි. ඔවුන්ගේ රාජකාරිය තමයි මේ රොකට් එකේ නැගලා සඳ ගාවටම ගිහින් ආපහු පණ පිටින් පෘථිවියට එන එක. මේ රොකට් එකට සහ ඔරායන් යානයට සැබෑ මිනිසුන්ව නිරුපද්‍රිතව සඳට ගිහින් ආපහු ගෙනෙන්න පුළුවන්ද කියන එකට තියෙන එකම සාක්ෂිය තමයි මේ ආටිමිස් 2 මෙහෙයුම. මේක සාර්ථක වුණොත් විතරයි NASA ආයතනයට ආටිමිස් 3 මෙහෙයුම හරහා 1972න් පස්සේ පළමු වතාවට මිනිස්සුන්ව සඳ මත ඇවිද්දවන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඇමරිකාවේ අනාගත අභ්‍යවකාශ ගවේෂණය තීරණය කරන ඒ පරීක්ෂණාගාරය වෙන්නේ මේ මිනිස්සු 4 දෙනයි. ඔවුන් මේ ගැන හොඳින්ම දන්නවා වගේම අර පරීක්ෂණ රැස්වීම් වලට සහභාගී වුණා. රොකට් එකේ තාපාවරණයේ තියෙන දෝෂ, සීල් එකේ ගැටලු සහ මෙහි තියෙන මාරාන්තික අවදානම ගැන ඔබ අහපු හැම දෙයක්ම ඔවුන් Tamanගේ කනින්ම ඇහුවා. ඊට පස්සේ ඔවුන් ගෙදර ගිය අතර රීඩ් වයිස්මන් Tamanගේ දියණියන් දෙදෙනා දකින්න ගියා. වයිස්මන් කියන්නේ වැන්දපු පියෙක්. ඔහුගේ බිරිඳ 2020 දී පිළිකා රෝගයකින් මිය ගිය නිසා ඔහු Tamanගේ ගැහැණු ළමයින් දෙන්නව හැදුවේ තනියම. මේ ගමන යන්න කලින් ඔහු Tamanගේ දියණියන්ව ඇවිද්දවන්න එක්කගෙන ගිහින් Tamanගේ අන්තිම කැමැති පත්‍රයේ තියෙන තැනත් Taman ආපහු නොආවොත් කරන්න ඕන දේවලුත් දරුවන්ට කියලා දුන්නා. පියෙක් Tamanගේ දරුවන්ට මරණය ගැන කියලා දෙන්නේ අනාගතයේ සිදුවිය හැකි දෙයක් විදියට නෙවෙයි, දවස් කිහිපයකින් සිදුවිය හැකි දෙයක් විදියටයි. ජෙරමි හැන්සන් සහ වික්ටර් ග්ලෝවර් පවා Tamanගේ දරුවන්ට මේ ඇත්ත කියලා දුන්නා. අපි බොහෝ විට ආරක්ෂිතව ආපහු එවි. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔයාලා ඔයාලගේ ජීවිතය කරගෙන යන්න ඕනේ කියලා ජෙරමි හැන්සන් Tamanගේ දරුවන්ට කියලා තිබුණා. ක්‍රිස්ටිනා කෝක් මේ අවදානම ගැන බලන්නේ හරිම සරල විදිහටයි. ඇය පවසන්නේ ඔයාව බය කරන දේ කරන්න කියලා. හැබැයි මේක සාමාන්‍ය බයක් නෙවෙයි. සඳ පිටුපසට ගිය වෙලාවකදී විනාඩි 45ක් යනකන් ඔවුන්ට පෘථිවියත් එක්ක තියෙන සියලුම සංනිවේදන සම්බන්ධතාව බිඳ වැටෙනවා. කිසිම හඬක් නැහැ. කිසිම උදව්වක් නැහැ. තනිකරම නිහඬතාවය විතරයි. අවුරුදු 50කට පස්සේ පෘථිවියෙන් මෙතරම් ඈතකට ගිය මිනිසුන් විදිහට ඔවුන් සම්පූර්ණයෙන්ම තනි වෙනවා. ඉන්පස්සේ එන තීරණාත්මක මොහොත තමයි රොකට් එන්ජිම ක්‍රියාත්මක කරලා සඳ දෙසට විසිවෙන මොහොත. වයිස්මන් පවසන විදිහට ඒක පද්ධතියක් පරීක්ෂා කිරීමක් විතරක් නෙවෙයි, ඒක ඔවුන් 4 දෙනා ගන්නා තීරණයක්. අපි පෘථිවිය අත්හැරලා යන්න සූදානම්ද කියලා ඔවුන් එතනදී Tamanගෙන්ම අහනවා. මොකද එන්ජිම ක්‍රියාත්මක වුණාට පස්සේ ආපහු හැරෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඔවුන් මේ වෙනුවෙන් දවස් 126ක් පුරාවට හැමදේම පුහුණු වුණා. ගින්නක් ඇතිවීම, පීඩනය අඩුවීම වගේ ඕනෑම හදිස්සි අවස්ථාවකට ඔවුන් සූදානම්. හැබැයි පෘථිවියේ ඉඳලා සැතපුම් ලක්ෂ 2.5ක් ඈතදී දෙයක් වැරදුනොත් දැනෙන ඒ හැඟීම මොන වගේද කියලා පුහුණු වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ වගේම ඔවුන් දන්නවා රොකට් එක දියත් කරන ඇතැම් අවස්ථාවවලදී දෙයක් වැරදුනොත් බේරෙන්න කිසිම ක්‍රමයක් නැති බව. ඔවුන් ඒ හැමදේම දන්නවා.
ඒත් ඔවුන්නේ අවදානම පිළි අරගෙනයි මේ ගමන පිටත් වුණේ. කලින් වතාවේදී අසාර්ථක වුණු ඒ තාප ආවරණය මෙහෙයුමක් අවසන් වෙලා ආපහු පෘථිවියට එන ගමන කියන්නේ ඉතාමත් භයානක එකක්. ගගනගාමීන් රැගත් යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන්නේ පැයට සැතපුම් 25000කට වඩා වැඩි වේගයකින්. අන්න ඒ වගේ අධික වේගයකදී වායුගෝලයේ තියෙන වාතය හරියට තද තාපයක් වගේ තමයි දැනෙන්නේ. යානය මේ වාතය පීඩනයට ලක් කරද්දී ඇතිවෙන රස්නය අංශක 5000ක් විතර වෙනවා. ඒ කියන්නේ සූර්යාගේ මතු පිට තියෙන රස්නයට සමාන රස්නයක්. ඉතින් මේ මාරාන්තික රස්නයෙන් ගගනගාමීන්ව ආරක්ෂා කරන එකම දේ තමයි යානයේ පතුලේ තියෙන තාප ආවරණය. හැබැයි NASA ආයතනය මේක අවසන් වතාවට පරීක්ෂා කරපු වෙලාවේදී ඒක ක්‍රියා කළේ ඔවුන් බලාපොරොත්තු නොවුණු විදිහටයි. ආටමිස් 1 මෙහෙයුම අවසානයේ යානය සාර්ථකව පෘථිවියට පතිත වුණා කියලා අපි හැමෝම හිතුවත් මාස කිහිපයකට පස්සේ NASA ආයතනය හරිම භයානක රහසක් හෙළි කළා. ඒ තමයි ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ විදිහට මේ තාපාවරණයට හානි වී තිබීම. මේ ආවරණය හදලා තියෙන්නේ ඇබ්කෝඩ් කියන විශේෂ ද්‍රව්‍යයකින්. සාමාන්‍යයෙන් යානයේ වායුගෝලයට ඇතුළු වෙද්දී මේ ආවරණය පිටත තට්ටුව හිමින් පිලිස්සී ගලපී යාම මගින් රස්නය යානයෙන් ඉවත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතාමත් පාලනය කළ හැකි ක්‍රියාවලියක්. හැබැයි ආටමිස් 1 මෙහෙයුමේදී සිද්ධ වුණේ ඒක නෙවෙයි. මේ ආවරණයේ විශාල කැබලි එක පාරටම ගැලපිලා ගිහින් තිබුණා. තාපාවරණයේ ස්ථාන 100කට වඩා වැඩි ප්‍රමාණයක ගැඹුරු සිදුරු සහ පිලිස්සුම් සලකුණු ඉතිරි වෙලා තිබුණා. ඇත්තටම මේකට හේතුව වුණේ යානයේ වායුගෝලයට ඇතුළු වෙද්දී පාවිච්චි කරපු ස්කිප් මනුවර් ක්‍රමයයි. මෙහිදී යානයේ වායුගෝලයට ඇතුළු වී නැවත ඉහළට ගොස් ආයෙත් ඇතුළු වීම සිදු කරනවා. මේ වෙලාවේදී තාප ආවරණය ඇතුලේ වායු පීඩනය අධික ලෙස වැඩි වී ඒ පීඩනය දරා ගන්න බැරුව ආවරණයේ කෑලි පුපුරා ගැලවී ගොස් තිබුණා. හැබැයි මෙතනදී තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ බරපතල තාක්ෂණික දෝෂය NASA ඉංජිනේරුවන් හරියටම හඳුනා ගනිද්දී ආටමිස් 2 යානයත් හදලා ඉවරයි. ඒ කියන්නේ ඒකෙත් තියෙන්නේ කලින් අසාර්ථක වුණේ තාපාවරණ සැලසුමමයි. එතකොට ඒක ගලවලා අලුත් එකක් දාන්න විදිහක් නැහැ. ඉතින් NASA ආයතනය මේකට කරපු විසඳුම තමයි යානයේ පෘථිවියට එන කෝණය වෙනස් කරන එක. ඔවුන් හිතන්නේ යානයේ වේගයෙන් සහ කෙටි කාලයකින් වායුගෝලයට ඇතුළු කළොත් මේ අවදානම අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ අලුත් ක්‍රමය මීට කලින් මිනිසුන් රහිත මෙහෙයුමකදී පරීක්ෂා කරලා බැලුවේ නැහැ. හිටපු NASA ගගනගාමියෙකු සහ කොලොම්බියා අනතුරු පරීක්ෂා කළ විශේෂඥයෙකු වන චාල්ස් කැමර්ඩා පවසන්නේ NASA ආයතනයේ තවමත් මේ තාපාවරණයේ දෝෂය ගැන හරි අවබෝධයකින් නොසිටින බවයි. සමහර විශේෂඥයන් පවසන විදිහට මේ තාපාවරණය අසාර්ථක වීමේ සම්භාවිතාව 5න් එකක් වැනි ඉතාමත් ඉහළ අගයක් ගන්නත් පුළුවන්. මීට අමතරව තවත් රහසක් තියෙනවා. ආටමිස් 1 මෙහෙයුමේදී යානයේ කොටස් වෙන් කරන බෝල්ට් පවා අධික රස්නය නිසා දිය වී ගොස් තිබුණා. මේ බෝල්ට් හරියට ක්‍රියා කළේ නැත්නම් ගගනගාමීන් ඉන්න කොටස සාර්ථකව වෙන් වෙන්නේ නැහැ. අපිට මෙතනදී 2003 වසරේ සිදු වුණු කොලොම්බියා අභ්‍යවකාශ ෂටල අනතුර මතක් වෙනවා. එදා තාපාවරණයේ තිබුණු පොඩි සිදුරක් ගැන ඉංජිනේරුවන් අනතුරු අඟපද්දීත් NASA පාලනාධිකාරිය ඒක ගණන් ගත්තේ නැහැ. අවසානයේදී පෘථිවියට එන ගමනේදී ෂටලය පුපුරා ගිහින් ගගනගාමීන් 7 දෙනෙක් මිය ගියා. අදත් අපි දකින්නේ ඒ වගේම දෝෂසහිත තාපාවරණයක් එක්ක මීට කලින් පරීක්ෂා නොකළ අලුත් ක්‍රමයක් මගින් ගගනගාමීන්ව පෘථිවියට ගෙන්න ගන්න NASA ආයතනය දරන උත්සාහයක්. ඉතින් මේ වගේ අතිශය අවදානම් සහගත තාපාවරණයක් විශ්වාස කරලා ගගනගාමීන් මේ ගමන ගියපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේක NASA ආයතනය දැනදැනම කරපු දෙයක්ද? NASA ආයතනය මේ හැමදේම හංගන්නේ ඇයි? මේ මෙහෙයුම ගැන ගැඹුරින් අධ්‍යයනය කරන විචාරකයන් පවසන්නේ NASA ආයතනය මෙහිදී එකම එක රහසක් පමණක් හංගනවට වඩා ඊට වඩා බරපතල පද්ධතිමය ගැටලුවකට මුහුණ දී සිටින බවයි. ඔවුන් එක පිට එක ගත්තු තීරණ දෙස බැලුවහම පේන්නේ Tamanටවත් හරියටම තහවුරු කරගන්න බැරි මෙහෙයුමක් කාටවත් පිළිගන්න බැරි තරමේ දැඩි පීඩනයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි. ඒ වගේම ඔවුන් ලෝකයට හෙළි නොකරන ඒ අවදානම් අගේ පිටුපස භයානක ඇත්තක් සැඟවී තිබෙන බව. අන්නේ විදිහට ආටමිස් 2 මෙහෙයුම් කළමනාකරන කණ්ඩායමේ සභාපති ජෝන් හනිකට් අතින් ඉතාමත් වැදගත් දෙයක් කියවුණා. ඔහු පැවසුවේ අවදානම ගැන ගණනය කරපු වාර්තා ප්‍රසිද්ධ කළොත් ඒවා දැක්කම ඔබ බය වෙන්න පුළුවන් කියලයි. ඒ කියන්නේ ඒ වාර්තා තිබෙන අතර කවුරුන් හෝ ඒවා දැක ඇති නමුත් ඒවා අපිට පෙන්වන්නේ නැත්තේ අපි බය වෙන නිසායි. ඇත්තටම මේ මෙහෙයුම ගැන කියවුණු අවංකම වාක්‍යය තමයි ඒක. අතීතයේ දෙස බැලුවොත් මේ රටාව අපිට හොඳින්ම හඳුනා ගන්න පුළුවන්. චැලෙන්ජර් අනතුරට කලින් NASA ආයතනය කිව්වේ අවදානම 100න් එකක් කියලා. හැබැයි ඒ රොකට් එක ඇත්තටම හදපු ඉංජිනේරුවන් ගණනය කරලා තිබුණේ අවදානම 35න් එකක් තරම් ඉහළ අගයක පවතින බවයි.
ආයතනය විශ්වාස කරපු දේ සහ සැබෑ දත් අතර තිබුණේ පරතරය නිසා අවසානයේ මිනිස් ජීවිත 7ක් අහිමි වුණා. කොලොම්බියා අනතුරට කලිනුත් සිද්ධ වුණේ ඒ දෙම තමයි. තවත් ජීවිත 7ක් අපිට අහිමි වුණා. NASA ආයතනය ආටෙමිස් මෙහෙයුම සඳහා ආරක්ෂක නීතිමාලාවක් පනවා තිබුණත් මේ මෙහෙයුම ඒ නීතිවලට එකඟද කියලා ඔවුන් තවමත් ප්‍රසිද්ධියේ පවසන්නේ නැහැ. මේ මෙහෙයුමේ අනදෙන නිලධාරී රීඩ් වයිස්මන් මෑතකදී කරපු ප්‍රකාශයක් ඇහුවාම ඇත්තටම අපිට ලොකු බයක් දැනෙනවා. ඔහු කිව්වේ මිනිස්සු කියන්නේ හැම වෙලාවෙම වැරදි නොකරන පිරිසක් නෙවෙයි. සමහර විට අපි නොසලකිලිමත් වෙනවා. සමහර විට අපි මෝඩ තීරණ ගන්නවා කියලා. තමන්ව අභ්‍යවකාශයට ගෙනියන රොකට් එක අදපු මිනිස්සු ගැනමයි ඔහු ඒ දේ කිව්වේ. ඔහු දන්නවා මෙහි තියෙන අවදානම මොන වගේද කියලා. අවසානයේදී 2026 අප්‍රේල් 1 වෙනිදා ඒ කියන්නේ මෝඩයන්ගේ දිනේ දවසේ තමයි මේ 4 දෙනා රොකට් එකට නැග්ගේ. එකම එක වතාවක් විතරක් පරීක්ෂා කරපු රොකට් එකක් පළමු පරීක්ෂණයේදීම අසාර්ථක වුණු තාපාවරණයක් සහ වැදගත්ම ප්‍රශ්න වලට උත්තර දෙන්න මගහැරපු පාලනාධිකාරියක් මැද ඔවුන් සඳබලා පිටත් වුණා. ඇත්තටම මේ මෙහෙයුම ආරක්ෂිතයි නම් ඇයි ඔවුන්ට ඒ දත්ත ප්‍රසිද්ධියේ කියන්න බැරි? ඇයි ඒ අවදානම් අංකය ලෝකයට හංගන්නේ? අන්න ඒ ප්‍රශ්න තමයි මේ මෙහෙයුම ගැන අපිට ඉතිරි වෙන ලොකුම අභිරහස. ඉතින් NASA ආයතනයේ ආටෙමිස් 2 මෙහෙයුම පිටපස සැඟවුණු මේ භයානක තාක්ෂණික දෝෂ සහ ප්‍රහස් ගැන ඔබ මොකද හිතන්නේ? මේක NASA ආයතනයේ දැනදැනම ගත්තු ලොකු අවදානමක්ද? නැත්නම් මේක සඳ ජය ගන්න යන ගමනේදී ගන්නම වෙන අවදානමක්ද? ඔබේ අදහස පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වගේම තවත් වැදගත් සහ කුතුහලයේ දනවන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න ඔයාලටත් පුළුවන්. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.